Breaking news මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්. වැලිවේරිය ඇඹරලුව මාර්ගයේ අරලියගස් හන්දිය අසලදී මෝටර රථයක සිටි සංචාරක මඟ පෙන්වන්නකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩිවැදීමෙන් ඔහුගේ වම් අතට තුවාල සිදුව ඇති අතර වෙඩි තැබීම සිදු ස්ථානයේ වැටී තිබී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතරම් කොපු කිහිපයක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර පොලිසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. වැලිවේරිය ඇඹරලුව මාර්ගයේ අරලියගස් හන්දිය අසලදී මෝටර රථයක සිටි සංචාරක මඟ පෙන්වන්නකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. වෙඩිවැදීමෙන් ඔහුගේ වම් අතට තුවාල සිදුව ඇති අතර වෙඩි තැබීම සිදු ස්ථානයේ වැටී තිබී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතරම් කොපු කිහිපයක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර පොලිසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.